ළඟ එන අලුත් අවුරුද්දට කිරිම කිරි රසට කන්න. හදමුද රසම රස කිරි අලුවා ටිකක්. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාට ඕන වෙන්නේ. හාල් පිටි, සීනි, ඒ වගේම එනසාල්, ලුණු පිංචක්, පොල් කිරි ටිකක්. ඊට අමතරව ඔයාට ගන්න පුළුවන් කජු ටිකක්, තල ටිකක්. ඉතින් ඒ දේවල් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒ දේවල් දාගන්නව නම් මේ අලුවා එක තවත් රස කරගන්න පුළුවන්. මුලින්ම හොඳ තාච්චියක් අරගෙන මේ පිටි ටික එකතු කරලා සාමාන්‍ය ප්‍රමාණයට බෙද ගන්න ඕනේ. අපි මේ පිටි ටික රන්වන් පාට වෙනතුරු බෙදගන්නේ නැහැ. විනාඩි 4ක් 5ක් වගේ සාමාන්‍ය ගින්දරේ මේ විදිහට ඇඳි ගාමින් බෙද ගන්නකොට මේ පිටි එකේ හොඳ සුවඳක් එනවා. ඉතින් ඒ වගේම තමයි ටිකක් බරට වගේ තිබුණ මේ පිටි ටික බොහොම සැහැල්ලුවෙන් තාච්චියේ එහා මෙහා යන වෙලාවක් එනවා. ඉතින් ඒ වෙලාවට අපි මේ තාච්චියෙන් මේ හාල් පිටි ටික ඉවතට අරගෙන වෙනම භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි පැණි ටික හදාගන්නේ. අද මම අරගෙන තියෙනවා හාල් පිටි කෝප්ප 1/2ක්. ඒත් එක්කම සීනි කෝප්ප 1යි, පොල් කිරි කෝප්ප 1යි. ලුණු පිංචක් අවශ්‍ය වෙනවා. එනසාල්ලට 2ක් හෝ 3ක් හොඳට කුඩු කරලා ගන්න පොතු ටික ඉවත් කරලා. ඉතින් ඒත් එක්කම ඔයාට අවශ්‍ය විදිහට රටකජු ටිකක් සහ තල ටිකක් වගේ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඔයාට අරගන්න පුළුවන්. රටකජු ගන්නකොට රටකජු පියලි දෙකක් තියෙනවනේ. ඒ පියලි දෙක ටිකක් කුඩු කරලා ගන්න. එහෙම නැති වුණොත් අපි හදන කෑලි ටික කපා ගන්න ටිකක් අපහසු වෙනවා. කෑලි වල කඩතොලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හදාගත්ත පිටි ටික හොඳට බැදගත්තට පස්සේ මම ඒ ටික වෙනම භාජනයකට අයින් කරගත්තා. ඊළඟට මම කිරි ටික සහ සීනි ටික දාලා මෙන්න මේ විදිහට සාමාන්‍ය ගින්දරේ උණු කරගන්නවා. මේ විදිහට උණු කරගන්නකොට හැඳි ගාමින්ම සීනි ටික හොඳට දිය කරගනිමින්ම අපි මේ පැණි එක උණු කරගන්න ඕනේ. මේ පැණි එක අපි හොඳටම නූල් ඇදෙන ගානට ගොඩාක් උකුවට හදාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මේ පැණි එක හැන්දෙන් ඉහළට අරගෙන වත් කරනකොට බින්දු බින්දු කඩා හැලෙන විදිහේ පදමකට තමයි අපි මේ පැණි ටික හදාගන්නේ. ඉතින් මේ පැණි ටික හරියට හදාගත්තේ නැත්නම් අපේ අලුවා එක සම්පූර්ණයෙන්ම හදාගන්න බැරි වෙනවා. ඒ මොකද මේ පැණි ටික හරියට උණු කරගත්තේ නැත්නම් අපේ අලුවා එක හොඳට සෙට් වෙන්නේ නැතුව යනවා. පැණි එක උණු වෙලා වැඩි වුණොත් මේ අලුවා එක ඉක්මනින්ම ගල් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පැණි පදම හරියටම හදාගන්න ඕනේ. ඒ පදම එන්න ඔන්න මෙන්න තියෙනකොට මම සෝදලා පිරිසුදු කරගත්ත අමු තල ටිකයි කුඩු කරගත්ත එනසාල් ඇට ටිකයි ඒත් එක්කම ලුණු පිංචයි මේ පැණි එකට එකතු කරගන්නවා. මේ තල මම කබලේ බදින්න නැතුව අමුයින්ම තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ රස්නේ තියෙන පැණි එකට දැම්මම මේ තල ටික තැම්බෙනවා. අලුවා එක කනකොට අපිට හොඳට සොෆ්ට් එකට මේ තල ඇට ටික හැපිලා යන්න හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට මේ ටික හොඳට මිශ්‍ර කරමින්ම තමයි මම පැණි එකේ පදම ගන්නෙ. හොඳට බලන්න මේ තමයි අපි පැණි එක ගන්න ඕනේ පදම. නූල කැඩි කැඩි වැටෙනවා. හැබැයි අන්තිමට වැටෙන බිඳුව සෙන්ටිමීටරයක් විතර දුරට වැටෙන විදිහට තමයි මේ පැණි පදම ගන්න ඕනේ. ඊට වඩා උකු කරගන්න එපා. එහෙම වුණොත් මේ පැණි එක ඉක්මනට ගල් වෙනවා, අලුවා එක ගල් වෙනවා. ඉතින් මේ වෙලාවේදී මගේ පැණි පදම හරි. මම මේ පැණි එක ලිපෙන් ඉවත් කරලා නිවෙන්න තියාගන්නවා. සාමාන්‍යයෙන් ඇඟිලි දාන්න පුළුවන් තරමට වගේ නිවෙනකම් සාමාන්‍යයෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට කජු ටිකයි පිටි ටිකෙන් ටික එකතු කරලා බොහොම ඉක්මනින් හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඔයා ගත්ත පිටි එකෙන් පොඩි කොටසක් අවශ්‍ය වෙනවා. මේ අලුවා එක දාන තැටියේ යටටයි අලුවා එක උඩටයි ඉහගන්න. ඉතින් ඒකට මේ සඳි දෙකක තුනක වගේ ප්‍රමාණයක් වෙන් කරලා ඉතුරු පිටි ටික ඔක්කොම මේකට කොටසින් කොටස දාලා බොහොම ඉක්මනින් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මම කියපු ප්‍රමාණයන්ගෙන්ම ගත්තනම් ඔයාට පැණි ඉතුරු වෙන්නෙත් නැහැ, පිටි ඉතුරු වෙන්නෙත් නැතුව මේ ආලුව එක හරි පදමට හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉක්මනට හදාගන්නකොට තාච්චියෙම මේක ගල් වෙන්න තරම්ම මිශ්‍ර කරගන්න එපා. සාමාන්‍යයෙන් මෙලෙකට තියෙන ටිකක් දියාරු ගතියට තියෙන ගානට මේක හදාගන්න. ඉතින් ඊට පස්සේ තැටියට දාලා අපි තුනී කරනකොටත් හුලං වදිනකොට මේක තව ටිකක් නිවෙන්න ඉක්මනට ගල් වෙන්න බලනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට තැටියට දාලා හොඳට තුනී කරගන්න.
සාමාන්‍යයෙන් අපි මේ අලුව ටික තුනී කරගන්නේ කොටු හැඩයටනේ. ඉතින් කොටු හැඩයට තුනී කරගන්න නැතුව ට්‍රේ එකේ මෙන්න මෙහෙම ටිකක් හැඩ කරලා තුනී කරගන්නවා නම් අපිට පුළුවන් අලුවක් හැඩයටම මේ ටික කපා ගන්න. ඉතින් අපිට යන්නේ නැති වෙන්න කෑලි ඔක්කොම ප්‍රයෝජනවත් විදිහට කපා ගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට තුනී කරලා ඉවරුනාට පස්සේ ඔයාට පුළුවන් පිටි ටිකක් උඩින් නිහ ගන්න. ඊට පස්සේ නිවෙන්න කලින් අලුව කැට ටික කට් මාක් දාගන්න. මේ අලුව කැට ටික කපාගෙන නිවෙන්න තියන්න. එතකන් ගලවන්න එපා. ඊට පස්සේ තමයි අලුව කැට ටික හොඳට නිමුණාම අපි වෙන් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ අලුව ටික කැඩෙනවා. ඇත්තටම ඔයා මේ අලුව ටික හදලා මේ විදිහට කට් මාක් දාගෙන ඉවර වෙනකොට බොහෝ වෙලාවට මේ අලුව ටික හයි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ටික ගලවලා ඒජිසිකට දාලා රස විඳින්න සංග්‍රහ කරන්න. එහෙම නැත්නම් කැඩෙන්නේ නැති වෙන්න හොඳ භාජනයක අහුරලා දින කිහිපයක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාට මේක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ගොඩක් බලන්න පුළුවන් ඔයාට channel එක subscribe කරලා තියාගත්තොත්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.